ලංකාවට එකක් විතරක් තියෙන දම්පාඩ මොවිස්ටාර් බොඩි කිට් එක තියෙන 2011 R1 එක. ඒ වගේම තමයි මේ දම්පාඩ කෙල්ලගේ කටේ සද්දේ නම් ඉතින් කෙලින්ම අපි මේ බයික් එකේ බොඩි එක පැත්තට ආවොත් මේ බයික් එක ලංකාවටම එකක් විතරක් වෙන්න හේතුවත් මෙන්න මේ බොඩි කිට් එක තමයි. ඉතින් ඔයාලට පේනවාද මේ බයික් එකේ ෆුල් බොඩි කිට් එකම මොවිස්ටාර් දම්පාඩ බොඩි කිට් එකක් තමයි එන්නේ. ඉතින් ඒක තමයි මේක ලංකාවටම එකම බයික් එක වෙන්න හේතුව. ඉතින් අපි මේ බයික් එකේ ආෆ්ටර් මාකට් පාර්ට්ස් වලට ආවොත් ඔයාලට මේන්ලි බලා ගන්න පුළුවන් මේ බයික් එකේ තියෙන්නේ මං ආසම සහ පට්ටම ලවුඩ් SC ප්‍රොජෙක්ට් එක්සොස් සිස්ටම් එකක්. මම පට්ටම ලවුඩ් කිව්වේ ඇයි කියලා ඔයාලට වීඩියෝ එක මුලදිම තේරෙන්නේ නැතිනේ. ඉතින් ආෆ්ටර් මාකට් පාර්ට්ස් ගැන කතා කරද්දී තාම ඉවර නැහැ. තාම මේන්ලිම මේකේ ආෆ්ටර් මාකට් පාර්ට් එකක් විදිහට මේකේ ක්වික් ෂිෆ්ටර්ස් නුත් බලා ගන්න පුළුවන්. ඔයාලට ක්ලච් ලිවර්ස් සහ බ්‍රේක් ලිවර්ස් උත් ආෆ්ටර් මාකට් පාර්ට්ස් බලා ගන්න පුළුවන් වගේම තමයි. ඔයාලට මේකේ හැන්ඩල් ග්‍රිප්ස් නුත් ආෆ්ටර් මාකට් පාර්ට්ස් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ විදිහ ආෆ්ටර් මාකට් වයිසර් එකකුත් තියෙනවා. ඉතින් ඔහොම අපි මේ බයික් එකේ පිටිපස්සට ආවොත් ඔයාලට මේ බයික් එකේ ගෝල්ඩන් කලර් චේන් එකක් වගේම ගෝල්ඩන් කලර් ඇලොයි වීල්ස් නුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලට මේ බයික් එකේ ක්‍රෑෂ් බොබින් එකක් වගේම මේ බයික් එකේ බොඩි කිට් එකේ පොඩි වෙනස්කම් කිහිපයක් කරලා තියෙනවා පේනවා. ඉතින් ඔහොම මේ බයික් එකේ ටයර් කන්ඩිෂන්ස් වලට ආවොත් ඉතින් අපිට මේ බයික් එකේ ෆ්‍රන්ට් ටයර් එක 80ක කන්ඩිෂන් එක බලා ගන්න පුළුවන් වගේම තමයි මේ බයික් එකේ රියර් ටයර් එක අපිට බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙච්චරලා බලන් ඉඳි මේ බයික් එකේ ප්‍රයිස් එක කියනකන් නම් ඇත්තටම සෝරි. මොකද මේ බයික් එක සෙල් කරන්න තියෙන බයික් එකක් නන් නෙමෙයි. මේ බයික් එක සෙල් කරනවා නම් මං එදාට වට අනිවාර්යයෙන්ම මේ බයික් එක ගැන ඩීටේල්ස් ටික channel එකේ දාන්න. එහෙනම් වැඩි කතාවක් නෑ. අපි දැන් මේ ලංකාවට එකක් විතරක් තියෙන දම්පාඩ ග්‍රිල් එකේ ස්මූත්නස් එක චෙක් කරලා බලමු.